මේ ලෝකේ යම්කිසි කෙනෙක් සැප විඳිනවා නම් හොඳට ඉන්නවා නම් ගෙවල් දොරවල් තියෙනවා නම් යාන වාහන තියෙනවා නම් හොඳට අඳින්න පළදින්න ලැබෙනවා නම් ඒ සැප සම්පත් භුක්ති විඳින්නේ කාරණා තුනක විපාක විදිහට කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොනවද ඒ කාරණා තුන? දානය, සත්‍ය, සීලය. දාන සම්භූතානි, දානය මුල් කරගෙන, සත්‍ය සම්භූතානි, සත්‍ය මුල් කරගෙන. කියන්නේ ඇත්ත කතා කරනවා, සත්‍ය අහනවා. ඇත්ත කතා කරනවා, සත්‍ය අහනවා. එයා සත්‍යයත් එක්ක ජීවත් වෙන්න ආසයි. ඒ සත්‍ය ඒකයි බුදුබණ පදයක් අහන එකේ විපාක. සත්‍ය ඇහිීමෙන් පින්බලයට සංසාරේ. ඒකයි ඔයාලා ධර්ම දානය දෙනකොට මේ පිනේ විපාක වැඩි. මිනිසුන්ට සත්‍ය අහලා ජීවිත 100,000 ගානකට සැප උපද්දවනවා. සත්‍ය අහපු පින්බලේ. එතකොට සත්‍ය අහනකොට මේ මිනිස්සු තේරුම් ගන්නේ සත්‍යද අසත්‍යද? තේරුම් ගන්නේ සත්‍යය. ඒතකොට මේ මිනිස්සු ඊට අනුව කටයුතු කරනවා.